ආයිබෝවන් අද අපි ගැඹුරින් විමසන්න යන්නේ රාහු කාලය ගැන. අපිට මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා මේ ගැන කතා කරන්න. ඔව්. ඉතින් අපි බලමු මේ මූලාශ්‍ර ඇසුරෙන් මොකක්ද මේ රාහු කාලය කියන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ? කොහොමද මේක අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. හොඳයි. මූලිකවම මූලාශ්‍රවල කියවෙන විදිහට රාහු කාලය කියන්නේ දවසේ යෙදෙන සාමාන්‍යයෙන් විනාඩි 9ක විතර. ඒ කියන්නේ පැයකමාරක් අසුබ කාලයක් කියලායි සැලකෙන්නේ. පැයකමාරක්. ඔව්. සමහරු මේකට අසුබ වේලාව අර ඉංග්‍රීසියෙන් රාහු කාල් එහෙමත් කියනවා. හරි. ඉතින් මේ අසුබයි කියන එකට පදනම මොකක්ද? මූලාශ්‍රවල ඒගන මොනවාද කියන්නේ? විශ්වාසය තියෙන්නේ රාහු කියලා අසුබ ග්‍රහයෙක් ඉන්නවා. එයා තමයි මේ කාලය පාලනය කරන්නේ කියලයි. ඒ වගේම අහිතකර විශ්ව ශක්තියින් එහෙම නැත්නම් කිරණ මේ වෙලාවේ පෘථිවියට වැඩියෙන් එනවා කියලාත් මතයක් තියෙනවා. ඒකයි එතකොට අලුතින් වැඩ පටන් ගන්නකොට බාධා එන්න පුරාම් කියන්නේ. හරියටම මූලාශ්‍රවල කියන විදිහට මේ රාහු කාලයේ අලුතෙන් පටන් ගන්න වැඩ සාර්ථක නොවෙන්න එහෙම නැත්නම් බාධා ප්‍රමාද දේවල් වෙන්න සමහර විට අසාර්ථක වෙන්නම වුණත් ඉඩ තියෙනම කියලායි විශ්වාස කරන්නේ. හරි. එතකොට කවුද මේ රාහු කියන්නේ? ඒ මූලාශ්‍රවල හරිම විශේෂ විස්තරයක් තියෙනවා නේද? අර මිනිස් හිසක්, සර්ප ශරීරයක්. ඔව්. කළු අශ්වයෝ 8 දෙනෙක් බැඳපු රථයක යනවා කියලාත් කියනවා. අර සූර්ය ග්‍රහණය ඇති කරන්නේ රාහු කියලාත් විශ්වාසයක් තියෙනවානේ. ඒකත් හරිම පුදුම හිතන කාරණයක් තමයි අනිත් ග්‍රහයන්ට වගේ දවසක් වෙන් වෙලා නැති එක. ඒක තමයි. රාහුට දවසක් නෑ. ඒත් හැමදාම පැය එකමාරක් තියෙනවා. මූලාශ්‍රයක විශේෂයෙන් කියනවා. රාහු පිම්ම කියලා දෙයක් ගැන මූලාශ්‍රවල තිබුණා නේද? ඒ මොකද්ද? ඔව්. ඒ කියන්නේ රාහුගේ ගමන අනිත් ග්‍රහයින්ට වඩා වෙනස් ආපස්සට යනවා කියලායි කියන්නේ. ඒ වගේම දවස ඇතුළත දිශා 4ක් මාරු කරනවා පනිනවා වගේ. දිශා මාරු කරනවා. ඔව්. උදාහරණයක් විදිහට සඳුදා උදේ නිරිත දිශාවට බලවත් පසිවෙන දිශාවකට යනවා වගේ මේ අස්ථාවර ගතිය මේ පැන යන ස්වභාවය තමයි බාධාකාරීත්වයට හේතුව කියලා සමහර කියනවා. හරිම සංකීර්ණයි වගේ. එතකොට මේ වේලාව හරියටම හොයාගන්නේ කොහොමද හැමදාම? ඒක තමයි වැදගත්. මූලාශ්‍ර කියන විදිහට ඔරලෝසුවේ වේලාව නෙවෙයි බලන්න ඕන. දවසේ ඉර උදා වෙන වෙලාවේ ඉඳන් ඉර බහින වෙලාව දක්වා මුළු කාලය. ඒ සමහර තැන්වල ඊළඟ දවසේ ඉර උදා වෙනකම්ම ගන්නවා. ඒ මුළු කාලය සමාන කොටස් 8කට බෙදනවා. කොටස් 8කට. ඔව්. ඒ කොටස් 8න් එක කොටසක භාගයක්. ඒ කියන්නේ විනාඩි 9ක් තමයි රාහු කාලය. ඒ කියන්නේ හැමදාම ඉර උදා වෙන වෙලාව අනුව මේ රාහු කාලයේ පටන් ගන්න වෙලාව වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉන්න තැන අනුවත් වෙනස්. දැන් කොළඹට ඉර උදා වෙන වෙලාවයි නුවරට ඉර උදා වෙන වෙලාවයි පොඩ්ඩක් වෙනස්නේ. ඒ නිසා රාහු කාලයත් විනාඩි ගානකින් හරි ඒ පළාතට වෙනස් වෙන්න පුළුවන්. ඒක නම් ගොඩක් අය දන්නේ නැත්තු ඇති. වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතියේ දවස් 7ටම රාහු කාලයේ යෙදෙන අර කොටසත් වෙනස්. ඒ කොහමද? මෑව සඳුදානම් අර කොටස් 8න් දෙවෙනි එකේ භාගය සෙනසුරාදා 3 වෙනි එකේ භාගය අඟහරුවාදා 7 වෙනි එක ඉරිදා 8 වෙනි එක. ওই විදිහට. ඒ වගේම මූලාශ්‍රවල කියන අඟහරුවාදා සිකුරාදා ඉරිදා දවස්වල රාහු කාලේ තවත් ටිකක් සැරයි අසුබ ප්‍රතිඵල වැඩි කියලා. හරි. එතකොට ප්‍රායෝගිකව ගත්තම මොන වගේ දේවල්ද මේ වෙලාවෙදි කරන්න හොඳ නැත්තේ? මූලාශ්‍රවල මොනවද හරියටම කියන්නේ? ප්‍රධාන වශයෙන්ම අලුතින් පටන් ගන්න වැදගත් දේවල් දැන් ගෙයක් දොරක් ගන්න එක, ගොඩනැගිල්ලක් පටන් ගන්න එක, අලුත් ව්‍යාපාරයක්, ඉන්ටර්විව් එකකට යන එක, විවාහ ගිවිස ගැනීමක්, වැදගත් ගමනක් යන එක, ඒ කියන්නේ දිග ගමනක් හරි, කිති උනත් වැදගත් ගමනක් හරි, අලුත් දෙයක් අත්සන් කරන එක, ওই වගේ දේවල්. අලුත් ආරම්භයන්. ඔව්, අලුත් ආරම්භයන් තමයි ප්‍රධාන වශයෙන්ම වලකින්න කියන්නේ. අරමුණ තමයි ඒ වැඩේට බාධා අඩු කරගෙන ඒක සාර්ථක කරගන්න එක. අර කාර්ය සිද්ධිය කියන්නේ ඒක වැඩි කරගන්න එක. හැබැයි එතකොට රාහු කාලෙදි මුකුත්ම කරන්න බැරිද? ඔක්කොම වැඩ නවත්තන්න ඕනේද? එහෙම නෑ. මූලාශ්‍රයකත් පැහැදිලි කරනවා රාහු කාලෙට කලින් හොඳ වෙලාවක පටන් ගත්ත වැඩක් දිගටම කරගෙන යනවට ප්‍රශ්නයක් නෑ. හරි. දැන් උදේ පටන් ගත්ත ඔෆිස් එකේ වැඩක් හරි වෙන මොකක් හරි සාමාන්‍ය වැඩක් හරි රාහු කාලේ ආව කියලා නවත්තන්න ඕනේ නෑ. කලින් පටන් ගත්ත ගමනක් දිගටම යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අර අලුතින් පටන් ගැනීම.
ඒ කියන්නේ යම් නම්‍යශීලී බවකුත් තියෙනවා මේ විශ්වාස පද්ධතියක්ලෙම व्यतिरेක වගේ දේවල්. ඕ ඒ ගැනත් සඳහන් වෙනව සමහර විට කෙනෙක්ගේ කේන්දරේ ග්‍රහ පිහිටීම් කාරිම බලවත් නම් එහෙම නැත්නම් යාගේ වාසනාව මත හරි සමහර විට මේ රාහු කාලයේ අසුබ බලපෑම අඩු වෙන්න බාධා නැතුව වෙඩේ වෙන්නත් පුළුවන්ලු. හැබැයි පොදු මතය සාමාන්‍ය තත්ත්වය තමයි බාධා එන්න ඉඩ වැඩි කියන එක. ඒකම අර සමහර මූලාශ්‍රවල සුබ දිශාව, මරු වෙන්න දිශාව, සුබ පාට වගේ අමතර දේවල් ගැනත් මේ වෙලාවට අදාළව තොරතුරු දෙනව ඒ බලපෑම අඩු කරගන්න උදව්වක් විදියට. එහෙනම් මේ අපි කතා කරපු දේවල් ටික එකතු කළොත් රාහු කාලය කියන්නේ ජ්‍යොතිෂ විශ්වාස අනුව දවසේ නිශ්චිත ඒ දිනපතා වෙනස් වෙන පැය එකහමාරක විතර කාලයක් අලුත් වැදගත් වැඩ පටන් ගන්න එක අසුබයි බාධාගෙන දෙනව කියලයි මූලාශ්‍රවල කියවෙන්නේ. ඔව් හරියටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ විශ්වාසයක් විද්‍යාත්මකව ඔප්පු වුණත් නැතත් මේවා ගොඩක් දෙනෙක් තමන්ගේ දෛනික ජීවිතයේ තීරණ ගන්න දවස සැලසුම් කරන්න පාවිච්චි කරන ඒකේදී සංස්කෘතිකව සහ ජ්‍යොතිෂමය වශයෙන් වැදගත් වන පද්ධතියක් විදිහක ක්‍රියාත්මක වෙනව නේද? ඒක ඇත්ත. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන විදිහ ගැන හිතන එකත් වැදගත්. අපි මේ සාකච්ඡාවෙන් උත්සාහ කළේ අපිට ලැබුණු මූලාශ්‍රවල තියෙන දේවල් ඒ විදිහටම ඉදිරිපත් කරන්න. ඊටාම වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළා.